Hello, good morning. Good morning කියන්නේ මම මේ වීඩියෝ එක කරද්දි මට උදේ ඕගලන්ට කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේක ගොඩක් හිතලා කරන්න හිතපු වීඩියෝ එකක්. මොකද මම හිතනවා මේක ඕගලන්ට ඕස්ට්‍රේලියාව වලට ඉන්නවා නම් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. මොකද ගොඩක් අය බලාගෙන ඉන්නවනේ ඕස්ට්‍රේලියාව වලට එන්න, ඕස්ට්‍රේලියාව වලට එන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවට එන්න අමාරුද? ඕස්ට්‍රේලියාවට එන්න ලේසිද? ප්‍රොසෙස් එකට කොච්චර කල් යනවද? as a couple එනවා නම් මොනවාද details කියලා ගොඩක් අය දැනගන්න කැමතියි. මොකද අපිත් ඕස්ට්‍රේලියාවට එන්න ගොඩක් කල් බලාගෙන හිටියා. and අපි ගොඩක් වීඩියෝස් බලුවා. හොඳ වීඩියෝස් තියෙනවා. ඒ වගේම හොඳ නැති වීඩියෝසුත් තියෙනවා. ඉතින් අපි තාම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මාස 3මාරක් වගේ. ඉතින් අලුතෙන් එන අයට අපි අලුතෙන් ආපු නිසා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මං ඉන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා, ඒ කියන්නේ පර්ත් වල. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ස්ටඩන්ට් වීස එකෙන්. හස්බන්ඩ් තමයි ස්ටඩන්ට්, මම තමයි ඩිපෙන්ඩ්. ඉතින් ඔස්ට්‍රේලියාවලට සිංගල් පර්සන් විදිහට ඇප්ලයි කරනවා නම් මේ ප්‍රොසෙස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද සිංගල් පර්සන් කෙනෙක්ට ඇප්ලයි කරන ඩොකියුමන්ට්ස් වලට වඩා කපල් එකක් ඇප්ලයි කරද්දී තියෙන ඩොකියුමන්ට්ස් වැඩි. ඒ වගේම තව පොඩි දේවල් ටිකක් වෙනස් වෙනවා. ඉතින් මම මගේ වීඩියෝ එක ෂෙයා කරන්නම්. ඔයගලන්ට වැදගත් නම් ඔයගලගේ වීඩියෝ එක බලන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඕගොල්ලන් කපල් එකක් විදිහට ඕස්ට්‍රේලියාවලට එනවා නම් ඕගොල්ලන් මැරි කරලා තියෙන්න ඕනේ. මැරි කරලා තියෙන්න ඕනේ කියන්නේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි අපි මැරි කරලා කොච්චර කල් ඉන්න ඕනේද? ඇත්තටම අවුරුද්දක්ද මාස 6ක්ද කියන එක මෙහෙමයි. ඒක එක සබබ් එකෙන් සබබ් එකට වෙනස් වෙනවා. දැන් අපි ඉන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවලට වඩා මං හිතන විදිහට මෙල්බන් වල වෙනස්. and එක යුනිවර්සිටි වලින් යුනිවර්සිටි වලටත් වෙනස්. මං කියනම් අපේ යුනිවර්සිටි එකේ කොහොමද කියලා ඒ ඩීටේල්ස් ටිකත් මම ඔයගලන්ට කියන්නම්. ඉතින් අපි අපේ ප්‍රොසෙස් එක පටන් ගත්තී අපි මැරි කරලා මාස 4ක් වගේ. අපි ඒජන්ට් කතා කරා මුලින්ම. ඒජන්ට් කතා කරා. ඒජන්ට් ගැන විස්තරත් මම ඔයගලන්ට කියන්නම්. ඒජන්ට් කතා කරාම ඒජන්ට් කිව්වේ ඔයගලන් ඇප්ලයි කරන යුනිවර්සිටි එක අනුව ඔයගලන්ගේ මැරේජ් එකේ ඩියුරේෂන් එක වෙනස් වෙනවා කියලා. ඉතින් අපි මුලින්ම හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලාත් දැනගන්න ඕනේ. මොකද සමහර ඒජන්සිස් තියෙනවා ඇත්තටම බොරු කරනවා, සල්ලි අරගෙන ගොඩක් වියදම් කරලා අමාරු වෙන අය ඉන්නවා. ඉතින් අපි අපේ ඒජන්සි එක හොයාගත්තේ මගේ තාත්තිගේ ස්ටුඩන්ට් කෙනෙක් ඕස්ට්‍රේලියාවලට ආවා. අපි එන්න කලින් සෙමස්ටර් එකේ. එයාගෙන් තමයි අපි ඔක්කොම ඩීටේල්ස් ගත්තේ. මම මේ වීඩියෝ එකෙන් එයාට තෑන්ක් කරනවා. මේ එයා අපිට ගොඩක් උදව් කරා. ඉතින් එයා තමයි අපිට ඩීටේල්ස් එව්වේ. එයා ඇප්ලයි කරා කියලා මේ ඒජන්සි එක හරහා. ඉතින් ඒජන්සි එකේ නම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයගලන්ට ඒක වැදගත් වෙයි. ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නවා නම්. ඒ වගේම ඒගොල්ලන් ඕස්ට්‍රේලියා, UK තව රටවල් මං හිතන්නේ කරනවා. ඔයගලන්ට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ ඒජන්සි එක තමයි ABEC ප්‍රීමියම්. ඉතින් අපි අපේ ප්‍රොසෙස් එක ගොඩාක් කල් ඉඳලා ප්ලෑන් කරපු එකක් නෙවෙයි. අපි රට යනවා කියන අයිඩියාවකින් හිටියට අපි ඕස්ට්‍රේලියා යනවා කියන එක අපි ඉක්මනට ගත්ත ඩිසිෂන් එකක්. මොකද ගොඩක් අය දන්නවා ඕස්ට්‍රේලියාවලට එන්න ටිකක් ලොකු ෂොප් මනි එකක් පෙන්වන්න ඕනේ. එතකොට කෝස් ෆී එක පොඩ්ඩක් වැඩි. ඒ වගේම සමහර අය හිතාගෙන ඉන්නවා ඒක ලොකු ගාණක් කියලා. ඉතින් මම මගේ වීඩියෝ එකෙන් ඉස්සරහට ඔයගලන්ට ඒ ගැනත් විස්තර කරන්න. මුලින්ම කියන්න ඕනේ මං කියවනේ අපි අපේ ප්‍රොසෙස් එක පටන් ගත්තී අපේ මැරේජ් එකේ 4 months වගේ තමයි ගිහින් තිබ්බේ.
ඉතින් අපි ඒජන්ට කතා කරා ඒජන්ට කතා කරාම ඒජන් මුලින්ම හස්බන්ඩ්ගේ CV එක ඉල්ලගත්තා. ඊට පස්සේ ඩිපෙන්ඩ් මගේ CV එකත් ඉල්ලගත්තා. ඉල්ලගෙන දවස් දෙකකින් වගේ එයා අපිට හස්බන්ඩ්ට සූටබල් වෙන මාස්ටර්ස් එව්වා. හස්බන්ඩ් ලංකාවේ ස්ලිට් එකේ තමයි යුනි එක යාගේ. එයා මාස්ටර්ස් කරන්න හිටුවෙත් IT ෆීල්ඩ් එකෙන්මයි. එයා ලංකාවෙත් IT ෆීල්ඩ් එකෙන් තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මුලින්ම යුනිවර්සිටි එක University of Murdoch University. then ඊට පස්සේ අපිට RMIT University Melbourne වල, CQ University Melbourne වල ඒ වගේ යුනිවර්සිටිස් ටිකක් එව්වා. ඊට පස්සේ අපි අපේ හස්බන්ඩ්ගේ කෝස් වලට ගැලපෙන යුනිවර්සිටිස් අපිත් හොයලා අපේ ඒජන්ට යව්වා. ඉතින් ඊට පස්සේ අපිට ඒජන්ට් විස්තර කරා කොහොමද එක අපි ඉන්න වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල. ඉතින් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවලට වඩා පර්ත් වල පොඩි වෙනස්කමක්, මෙල්බර්න් වල පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම ගොඩාක් හිතාගෙන හිටියේ පර්ත් වලට වඩා මෙල්බර්න් තමයි හොඳ. මොකද ගොඩක් අය අහලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවල මෙල්බර්න් ගැන. ඉතින් ගොඩක් අය බලන් ඉන්නේ මෙල්බර්න් වලට යන්න. එහෙම ලොකු වෙනසක් නැතුව ඇති කියලා මං හිතනවා. මොකද ඇත්තටම පර්තුත් ගොඩක් හොඳයි. මං ඒකට විස්තර කියන්නම්. ඉතින් අපි මුලින්ම ඒ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරා. ඉතින් අපිට යුනිවර්සිටි ඔෆර් ලෙටර් එක කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එක අපිට ආවා සතියකින් විතර. මර්ඩොක් යුනිවර්සිටි එකකින් ඇවිල්ලා තිබ්බා, RMIT එකකින් ඇවිල්ලා තිබ්බා, CQ එකෙනුත් ඇවිල්ලා තිබ්බා. ඉතින් මර්ඩොක් එකකින් ඇවිල්ලා තිබ්බා අපේ ප්‍රොසෙස් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. හැබැයි RMIT එකකින් ඇවිල්ලා තිබ්බා අපි ඕස්ට්‍රේලියාව වලට එද්දී අපේ මැරේජ් එකට අවුරුද්දක් කම්ප්ලීට් නැහැ කියලා. ඒ කියන්නේ ඕගොල්ලන් RMIT එකට ඇප්ලයි කරනවා නම් ඕගොල්ලන් ඕස්ට්‍රේලියාව වල ඉන්ටෙක් එක පටන් ගන්න දවස වෙද්දී ඔයගොල්ලන්ගේ මැරේජ් එකට අවුරුද්දක් වෙලා තියෙන්න ඕනේ. හැබැයි මර්ඩොක් එකේ ඒ කියන්නේ පර්ත් වල තියෙන ඒකේ ඕගොල්ලන් ඕස්ට්‍රේලියාව වලට එන දවසට ඕගොල්ලන්ගේ මැරේජ් එකට මාස 6ක් ෆිල් වෙලා තිබ්බනම් ඇති. ඊට පස්සේ CQ එකෙනුත් අපිට ඔෆර් එක ආවා. ඒක මෙල්බර්න් වල තියෙන්නේ. ඉතින් අපි ෆයිනලයිස් කරන්න හිතුවා මර්ඩොක් යුනිවර්සිටි එක. මර්ඩොක් යුනිවර්සිටි එක ෆයිනලයිස් කරන්න කලින් හස්බන්ඩ් CQ එකේ ඉන්ටර්විව් එකක් තිබ්බා. ඒකත් ඉස්සරහට ප්‍රොසෙස් කරන්න කැමති වුණා. හැබැයි යාගේ O level සර්ටිෆිකේට් එකේ නමේ පොඩි වෙනසක් තියෙනවා කියලා අපිට ඒක හදලා අප්ඩේට් එකක් දෙන්නකෝ. අපි ඒක හදලා සබ්මිට් කරා. ඊට පස්සේ ඒකෙනුත් ඔෆර් එක ආවා. බට් අපි ඒක මේ ඔෆර් එක ගත්තේ නැහැ. මොකද අපි හිතුවා මේ මර්ඩොක් එක ප්‍රොසෙස් කරනවා කියලා. ඒ වගේම මම කියන්නම් තව වෙනස්කමක් තියෙනවා. ඔයගොල්ලන් ස්ටුඩන්ට් සහ ඩිපෙන්ඩන්ට් වෙනවා නම් ඒක සිංගල් ස්ටුඩන්ට් ආවත් එහෙමයි. පර්ත් වල ඔයගොල්ලන් ස්ටුඩන්ට් ඉන්න 2 years වලට අමතරව මාස්ටර් එක කරන 2 years වලට අමතරව ඔයගොල්ලන්ට තව අවුරුදු 3ක් TR එකකින් ඉන්න පුළුවන්. හැබැයි මෙල්බර්න් වල එහෙම නැහැ. ඔයගොල්ලන් ස්ටුඩන්ට් ඉන්න අවුරුදු 2කට අමතරව තව අවුරුදු 2ක් විතරයි ඔයගොල්ලන්ට TR එකකින් ඉන්න පුළුවන්. ඉතින් මේ ගැන ඩීටේල්ස් අපිට හොඳට එක්ස්ප්ලেইন කරලා දුන්නේ අපේ ඒජන්ට්මයි. ඉතින් thank you. අපි ඉතින් ඒ නිසා මර්ඩොක් එක ඉස්සරහට ප්‍රොසෙස් කරන්න හිතුවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ යුනිවර්සිටිස් ටික ආවට පස්සේ යුනිවර්සිටිස් වල කෝස් ෆී, යුනිවර්සිටි එක ස්ටාර්ට් කරන දේ, දවස, ඩියුරේෂන් එක, ඒ දවස්වල AUD රේට් එක මම ඔක්කොම ලියාගෙන හිටිය පොතක. මොකද ප්‍රොසෙස් එක ගොඩක් දිගයි. අපිට මිස් වෙන්න පුළුවන් අපේ වැඩත් එක්ක. නිසා මම ඒ හැමදේම පොතක ලියාගත්තා. ඊට පස්සේ මර්ඩොක් එකෙන් අපිට කන්ඩිෂනල් ලෙටර් එක තමයි ඇවිල්ලා තිබ්බේ.
ලෙට එක ආවට පස්සේ ඊළඟට අපිට ඒෂන් කිව්වේ අපේ ෂෝමනි දාන්න ඕනි කියලා. ෂෝමනී දානවා කියන්නේ අපි ඒක ඔස්ට්‍රේලියාවලට දාති පියෝ කෑෂ් තමයි දාන්න ඕනේ. ප්‍රොපර්ටිස් වලින් පෙන්වන්න බෑ. මං කියන්නේ අපේ ප්‍රොසෙස් එක. සමහර අයට මේක සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. මං කියන්නේ අපේ ප්‍රොසෙස් එක. අපි ආපු විදිහ පියෝ කෑෂ් තමයි තියෙන්න ඕනේ. මමයි හස්බන්ඩ්ුයි එන නිසා අපි 1.8 මිලියන්. ඒ කියන්නේ කෝටි 1.80ක් වෙන්නවා. 1.70ක් වගේ තමයි පෙන්වන්න තියෙන්නේ. හැබැයි වීසා එක ස්ටේබල් වෙන්න අපි ඒ ගාන පෙන්නවා. ඉතින් අපි ඒක දාලා සාමාන්‍යයෙන් අපි වීසා එක දාන දවසට ඒකට මාසයක් දෙකක් ඒ වගේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඒක දාලා ඊට පස්සේ අපි අපේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරා. ඒ වගේම මම කියන්න ඕනේ අපිට කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එක එන්න කලින් අපි යුනිවර්සිටි එකට SOP එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ හස්බන්ඩ් SOP එක ඔයගොල්ලන්ගේ ඒජන්ට්, ඒ කියන්නේ අපේ ඒජන්ට් අපිට එව්වා ඒකේ ස්ට්‍රක්චර් එක. ඇයි ඔයගොල්ලන් මේ මාස්ටර්ස් කරන්නේ? ඇයි ඔයගොල්ලන් මේ යුනි එක තෝරගත්තේ? ඔයගොල්ලන්ගේ චුට්ටක් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. ඒ වගේම ඔයා සිංගල් දෙන්නේ, ඔයා ඩිපෙන්ඩ් දෙන්නේ, අන්න ඒ ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. අන්න ඒ වගේ පොඩි විස්තර ටිකක් දාලා අපිට SOP එකක් හස්බන්ඩ්ට සබ්මිට් කරන්න වුණා. ඒ වගේම තව වැදගත්ම දෙයක් තියෙනවා. අපි මං කියවනේ අපේ අබෙක් එකෙන් වීසා එක කරේ කියලා. අපි ඕස්ට්‍රේලියාවට ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න කලින් අපිට 30000ක් ඒගොල්ලන්ට බඳින්න වුණා. අපේ මේ ප්‍රොසෙස් එක ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම මං කියන්න ඕනේ අපිට කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එක එන්න කලින් අපි යුනිවර්සිටි එකට SOP එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ හස්බන්ඩ් SOP එක ඔයගොල්ලන්ගේ ඒජන්ට්, ඒ කියන්නේ අපේ ඒජන්ට් අපිට එව්වා ඒකේ ස්ට්‍රක්චර් එක. ඇයි ඔයගොල්ලන් මේ මාස්ටර්ස් කරන්නේ? ඇයි ඔයගොල්ලන් මේ යුනි එක තෝරගත්තේ? ඔයගොල්ලන්ගේ චුට්ටක් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. ඒ වගේම ඔයා සිංගල් දෙන්නේ, ඔයා ඩිපෙන්ඩ් දෙන්නේ, අන්න ඒ ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. අපි අපේ ෂෝමනී දාලා ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රොසෙස් එක තිබ්බේ යුනි එකෙන් අපිට එවලා තිබ්බා යුනිවර්සිටි එකට අපිට පේමන්ට් එක කරන්න ඕනේ. පේමන්ට් එක කියන්නේ අපි අවුරුදු දෙකක මාස්ටර් එකක් නේ හස්බන්ඩ් කරන්නේ. ඉතින් අපි ඒ මාස්ටර් එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න කලින් පේ කරන්න උනේ අපිට එක සෙමෙස්ටර් එකක සෙමෙස්ටර් ෆී එක විතරයි. ඉතින් මං එක්සාම්පල් එකක් විදිහට කියන්නම්. දැන් ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් කරන කෝස් ෆී එක හිතමුකෝ AUD 30000ක් කියලා. එතකොට ඕගොල්ලන්ට අවුරුද්දකට වෙන්නේ AUD 15000යි. එතකොට ඕගොල්ලන් ඕස්ට්‍රේලියාවට එන්න කලින් ලංකාවෙන් පේ කරන්න ඕනේ ඕස්ට්‍රේලියන් ඩොලර් 7500ක්. ඉතින් ඊට පස්සේ අපි කෝස් ෆී එක තමයි පේ කරන්න තිබ්බේ. ඊට අමතරව අපිට අපේ ඔෆර් ලෙටර් එකේ යුනිවර්සිටි එකෙන් එවන ලෙටර් එකේ අපිට දාලා එවනවා අපි ඕස්ට්‍රේලියාවට එද්දී ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඉතින් අපිට හම්බෙලා තිබ්බේ මට නම මතක නෑ. මම ඔයගලන්ට මතක් වුණාම කියන්නම්. ඒ ඉන්ෂුරන්ස් එක තමයි අපිට දාන්න කියලා තිබ්බේ. ඉතින් අපි දන්න කපල් එකක්. ඒ කියන්නේ කපල් එකක් විදිහට එද්දී අපි දාන්න ඕනේ ඉන්ෂුරන්ස් එක ෆැමිලි ඉන්ෂුරන්ස් එකක්. අන්න එතන පොඩි ගාණක් ඔයගලන්ට යනවා කෝස් ෆී එකට අමතරව. අපි කපල් එකක් විදිහට එන නිසා අපිට AUD 7000 ගාණක් ගෙවන්න වුණා. අපේ කෝස් ෆී එකට අමතරව ඉන්ෂුරන්ස් එකට AUD 7000 ගාණක් ගෙවන්න වුණා. ඉතින් මේක සිංගල් පර්සන් කෙනෙක් එනවා නම් අඩුයි. මොකද සිංගල් පර්සන් කෙනෙක් එනවා නම් AUD 2000 ගාණක් තමයි ගෙවන්න වෙන්නේ. හැබැයි කපල් එකක් එන නිසා අපිට AUD 7000 ගාණක් ගෙවන්න උනා. ඉතින් මේක
අපිට ගෙවන්න තියෙන්නේ යුනිවර්සිටි එකට ඒගොල්ලන් අපිටම ස්ටුඩන්ට්ගේ නමටම account එකක් හදලා තියෙනවා. ඒ account එකට බැංක් එකෙන් ගිහින් අපි සල්ලි ඩිපොසිට් කරන්න තියෙන්නේ. ඉතින් අපි සල්ලි ඩිපොසිට් කරා ඊට පස්සේ සල්ලි ඩිපොසිට් කරලා එහෙට ට්‍රාන්ස්ෆර් වෙන්න අපිට මං හිතන්නේ සතියක් විතර ගියා. ඒ සතිය ගියාට පස්සේ අපිට එනවා COE එකක්. COE එකෙන් තමයි අපිට ඕස්ට්‍රේලියාවට දැන් ඔයා යන්න සුදුසුයි කියන දේ කම්ප්ලීට් වෙන්නේ අපිට COE එක ආවට පස්සේ. යුනියකට සල්ලි දාලා මෙහෙන් COE එක එන්න අපිට සතියක් එකහමාරක් වගේ ගියා. සෝරි යුනිවර්සිටි එකෙන් අපේ ලෙටර් එක එන්නේ සතියක් එකහමාරක් වගේ ගියා. ඒක unconditional offer letter එක. ඊට පස්සේ අපිට COE එක ආවා අපි ඕස්ට්‍රේලියාවට එන්න දැන් සුදුසුයි එහෙම කියලා. ඉතින් ගොඩක් සතුටුයි COE එක ආව එක ගැන. COE එක ආවට පස්සේ අපිට තව ලොකු ඩොකියුමන්ට්ස් තියෙනවා රෙඩි කරගන්න. ඒ වගේම තව වැදගත්ම දෙයක් තියෙනවා. අපි මං කියවනේ අපේ අබෙක් එකෙන් වීසා එක කරේ කියලා. අපි ඕස්ට්‍රේලියාවට ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න කලින් අපිට 30000ක් ඒගොල්ලන්ට බඳින්න වුණා. අපේ මේ ප්‍රොසෙස් එක ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම මං කියන්න ඕනේ අපිට conditional offer letter එක එන්න කලින් අපි යුනිවර්සිටි එකට SOP එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ husband SOP එක ඔයගොල්ලන්ගේ ඒජන්ට් ඒ කියන්නේ අපේ ඒජන්ට් අපිට එවුවා ඒකේ ස්ට්‍රක්චර් එක. ඇයි ඔයගොල්ලන් මේ මාස්ටර්ස් කරන්නේ? ඇයි ඔයගොල්ලන් මේ යුනි එක තෝරගත්තේ? ඔයගොල්ලන්ගේ චුට්ටක් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. ඒ වගේම ඔයා සිංගල් දෙන්නේ, ඔයා ඩිපෙන්ඩ් දෙන්නේ, අන්න ඒ ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න තිබ්බා. COE එක ආවට පස්සේ අපි අපේ වීසා එක ඇප්ලයි කරන ප්‍රොසෙස් එක තමයි ස්ටාර්ට් කරේ. ඉතින් අපේ වීසා එක දාන ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරාම අපිට අපේ ඒජන්ට් ලිස්ට් එකක් එවුවා අපිට ලේසි වෙන්න. ඇත්තටම ඒක අපිට ඒජන්ට් පොඩක් කලින් එවලා තිබේ. මොකද ඒකේ ලොකු ඩොකියුමන්ට් සෙට් එකක් රෙඩි කරගන්න තිබ්බා. ඉතින් මං කියන්නම් ඒ ලිස්ට් එකක් මොනවද කියලා. ඒකත් ඔයගලන්ට වැදගත් වෙයි. ඉතින් අපි ඒ ලිස්ට් එක ගත්තොත් එහෙම මම කියවනේ මුලින්ම හස්බන්ඩ් SOP එකක් ලිව්වා කියලා මම ඩොක් එකට. අපි දැන් වීසා ප්‍රොසෙස් එකේ ඩොකියුමන්ට් වල ගත්තොත් එහෙම ඒකෙත් ආයෙම හස්බන්ඩ්ගේ SOP එක පොඩක් ඇඩ්වාන්ස් කරලා ලියන්න තිබ්බා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් එක ඔරිජිනල් පාස්පෝර්ට් එක, ඊට පස්සේ ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා නම් ඒවා, හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකේට් ඔරිජිනල් එක and ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු එක. ඊට පස්සේ හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ ලෙටර්ස්, හස්බන්ඩ්ගේ සැලරි ස්ලිප්ස් මාස 6ක ඕන වෙලා තිබ්බා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ බැංක් ස්ටේට්මන්ට් මාස 6ක. ඊට පස්සේ හස්බන්ඩ්ගේ CV එක, හස්බන්ඩ්ගේ එක්ස්පීරියන්ස් ලෙටර්ස්, හස්බන්ඩ්ගේ සර්ටිෆිකේට්ස් ඒ ඔක්කොම අපිට සබ්මිට් කරන්න වුණා. ඊට පස්සේ මම පොඩි ස්පෙෂල් ඩොකියුමන්ට් එකක් ගැන කියන්නම්. ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති. අපි මේ ඕස්ට්‍රේලියාවට try කරද්දී අපි අපේ O level A level certificate සිංහලෙන් දෙන නිසා අපි ඒවා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඒක අපිටත් මිස් වෙච්ච පොයින්ට් එකක්. මොකද අපි ගොඩක් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිම මොහොතේ තමයි අපි ගත්තේ. ඔයාලා ඕස්ට්‍රේලියාවලට එන්න හිතාගෙන ඉන්නවා නම් දැන් මේ ඩොකියුමන්ට්ස් රෙඩි කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රොසෙස් එකට ඒක ලේසි. ඉතින් ඊට පස්සේ වීසා එකට මගේ ඩොකියුමන්ට්ස් ගත්තොත් මගේ හස්බන්ඩ්ගේ ඕනේ වමයි තිබ්බේ. මගේ SOP, මගේ CV, මගේ පාස්පෝර්ට්, මගේ ජොබ් එකේ ඒවා, එක්ස්පීරියන්ස්, CV එකක්, ඒ ඩොකියුමන්ට්ස් ටික තමයි ඕනේ. ඉතින් අපේ ෂෝමනී එක දාලා තිබ්බා කියලා මම කිව්වනේ. අපි ෂෝමනී එක දැම්මේ හස්බන්ඩ්ගේ අම්මගේ නමින්. එතකොට ෂෝමනී එකට සල්ලි පෙන්නුවේ කොහොමද? සල්ලි ආවේ කොහොමද?
කියන ඩොකියුමන්ට්ස් ටිකත් අපිට පෙන්වන්න ඕන. ඒක අපේ ස්පොන්සර්ගේ ඩොකියුමන්ට්ස් වලට තමයි වැටෙන්නේ. ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මා තමයි අපේ ස්පොන්සර් උනේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මගේ බෑන්ක් account එකට මාසෙකදී අපි දෙන්නේ කෙන නිසා ලක්ෂ 7ක් වැටිලා තියෙන්න ඕනේ. මොකද දෙන්නම වෙන නිසා ඒගොල්ලන් බලනවා ඒගොල්ලන්ට හදිස්සිය හරි අපේ කෝස් ෆී එක ගෙවා ගන්න බැරි වුණොත් ඒගොල්ලන්ට කෝස් ෆී ගෙවන්න පුළුවන්ද ඒ ඩීටේල්ස් බලනවා. ඉතින් අපි මුලින්ම එක සැලරි එකක් ලක්ෂ 7ක් පෙන්නන අමාරු නිසා අපි ස්පොන්සර්ස්ලා දෙන්නෙක් ගත්තා. මගේ තාත්තිවයි හස්බන්ඩ්ගේ අම්මවයි. ඊට පස්සේ අපි අපේ ඒජන්ට් එක කතා කරලා ඒජන්ට් තීරණය කරා අපි කොහොම හරි එක ස්පොන්සර් කෙනෙක්ගෙන් ඒක පෙන්නමු කියලා. ලක්ෂ 7ක් මාසෙකට ගන්න කියන්නේ ලොකු ගාණක්. ඉතින් හස්බන්ඩ්ගේ අම්මාගේ බිස්නස් එකෙන් තමයි අපි පෙන්නුවේ. ඒක මෙහෙමයි. බැංක් එකට අපේ එච්චර සල්ලි වැටලා තිබ්බේ නැහැ. මොකද සමහර වෙලාවට ඒගොල්ලන් කෑෂ් ඉන් හෑන්ඩ් උත් කරනවා මොකද ලොකු ගාණක් නිසා. ඉතින් අපි ඒකට එයාගේ බිස්නස් එකේ කරපු බිල්ස් සබ්මිට් කරා. ඒ බිල්ස් වල ඩොකියුමන්ට්ස් අපි සබ්මිට් කරා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මගේ බිස්නස් එක එතකොට අපිට ප්‍රූව් කරන්න සිද්ධ වුණා. මොකද ඒකට අපි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ගෙන් අවුරුදු 2ක අපේ බිස්නස් එක ගැන රිපෝට් එකක් ගත්තා. ඉතින් ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් එකත් ඉල්ලනවා. ඉතින් ඊට අමතරව හස්බන්ඩ්ගේ අම්මගේ මාසායක සැලරි බැංක් account details අම්මගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අම්මගේ ID එක ඒකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක ඕනේ. ඊට පස්සේ ඒ ඩීටේල්ස් ටික තමයි ඒ ඩොකියුමන්ට්ස් ටික තමයි අපිට අපේ ස්පොන්සර්ගේ පැත්තෙන් සබ්මිට් කරන්න උනේ. ඊට පස්සේ අපි අපේ වීසා එක ඇප්ලයි කරා. ඒ වගේම තව පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ වීසා එකට සල්ලි දාද්දි අපේ බැංක් account එකෙන් සමහර accounts වලින් දවසකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ගාණක් තියෙනවා. ඇත්තටම අපි ඒ වෙලාවේ මාර අපහසුතාවයකට පත් වුණා. මොකද අපිට ඒ ඩීටේල් එක හම්බෙලා තිබ්බේ නැහැ. මගේ තිබ්බ account එකෙන් අපිට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ලක්ෂ 3කට වඩා. ඉතින් ඒ වෙලාවේ අපි ටක් ගාලා ගිහින් Head National Bank එකෙන් account එකක් හදාගෙන තමයි transaction එක කරේ. මොකද මම People's Bank එකේ ඒගොල්ලන්ගෙන් අපි ලොකු transaction එකක් කරනවා නම් apply කරලා චූටි කාලයකින් process එකක් තියෙනවා. ඉතින් අපිට එච්චර කාල නැති නිසා අපි ඉක්මනටම ගිහින් bank account එකක් හදාගෙන අපේ process එක ටෝන වැඩි කටයුතු කරා. ඉතින් වීසා එක දාන්න හස්බන්ඩ්ට ලක්ෂ 3යි ගාණක් වගේ ගියා. ඒ කියන්නේ ඩොලර් 1000 ගාණක් වගේ. මට මම ඩිපෙන්ඩ් නිසා මට ඊට අඩුවෙන් ගියේ. මටත් ලක්ෂ 2යි ගාණක් වගේ තමයි ගියේ. සහ අපි රටට සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී අපිට පොඩක් වැඩියෙන් ගාණක් අඩු වෙනවා. ඉතින් අපි වීසා එක ඇප්ලයි කරා. වීසා එක ඇප්ලයි කරලා ඊට පස්සේ අපිට කිව්වේ සාමාන්‍යයෙන් 2 weeks ඇතුළත අපේ වීසා එක එයි කියලා. ඉතින් වීසා එක ඇප්ලයි කරන්න කලින් හෝ පස්සේ එක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් අපි එතකොට ඊළඟට ගියා IOM එකට. ඒ කියන්නේ අපේ මෙඩිකල් එකක් කරනවා ඕස්ට්‍රේලියාව වලින්. මම හිතන්නේ ඒ process එක UK වලටත් තියෙනවා. අපි අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ මෙඩිකල් එක කරාට පස්සේ අපේ හැබැයි ඕස්ට්‍රේලියාවල මෙඩිකල් රිපෝට් එකේ රිසල්ට්ස් එන්නේ නැහැ. UK වල ඒ වෙලෙම දෙනවා වීසා එකට ඇප්ලයි කරන්න. අපිට ඕස්ට්‍රේලියාව වලට හැම දෙන්නේ නැහැ. මොකද ඕස්ට්‍රේලියාව වල මේ මොනවාද
මේ මෙඩිකල් එක කෙලින්ම ඒගොල්ලන්ගේ ඉමිග්‍රේෂන් එකටම තමයි යන්නේ. ඊට පස්සේ වීසා එකට ඇප්ලයි කරලා අපි බයෝමෙට්‍රික්ස් දෙන්න වුණා. අපි ඒක දුන්නේ දවස් 3කින් වගේ. බයෝමෙට්‍රික්ස් දෙන්න අපි ඒකටත් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි යන්න තියෙන්නේ. ඉතින් බයෝමෙට්‍රික්ස් දුන්නාට පස්සේ ෆයිනලි අපි වීසා එක එනකම් බලාගෙන හිටියා. අපි වීසා එකට ඇප්ලයි කරේ ජූලි වගේ නෑ ජූනි අන්තිම වගේ වුණා අපි ඇප්ලයි කරන්න. මොකද අපේ ප්‍රොසෙස් එකේ වැඩ පරක්කු වෙලා චුට්ටක් ඩිලේ වෙලා අපිට එක්ස්පීරියන්ස් එකක් තිබෙත් නැහැනේ. ඉතින් ඒ නිසා ජූනි අන්තිම වගේ වුණා. ඉතින් ඊට පස්සේ ඇත්තටම ඒ කාලය ඇතුළත ගොඩක් බයෙන් හිටියා. මොකද අපි ලොකු ගාණක් වියදම් කරලා තිබ්බේ. සහ පේන්ට් එක ළඟ එනවා. ඒ නිසා අපි හිටියා. ඊට පස්සේ අපිට විසා ග්‍රෑන්ඩ් ලෙටර් එක ආවා. ජුලයි 15 තමයි ආවේ. කල් ගියා විසා ග්‍රෑන්ඩ් ලෙටර් එක. කල් ගියා නෙවෙයි. ඉන්ටෙක් එක ළඟ තමයි අපිට විසා ග්‍රෑන්ඩ් ලෙටර් එක ආවේ. හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම විසා ග්‍රෑන්ට් වුණා කියලා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ප්‍රොසෙස් එක ඕස්ට්‍රේලියාවට එන්න කළේ. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන් මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකකින් අහන්න. ඔයගොල්ලන් කැමති විදිහට විස්තර කියන්න මම ලෑස්ති. ඉතින් ඔයගොල්ලන් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම්. Thank you. Bye.